ඔයා ජීවිතේ කිසිම දෙයක් කවදාවත් ඇත්තටම අදලා නැහැ කියලා කිව්වොත් ඔයා විශ්වාස කරනවද? ඔව්, ඒක තමයි විද්‍යාව කියන්නේ. භෞතික විද්‍යාවට අනුව පරමාණු වල තියෙන ඉලෙක්ට්‍රෝන එකිනෙක විකර්ෂණය වෙනවා. ඒ කියන්නේ ඔයා මේ වීඩියෝ එක බලන ෆෝන් එක වුණත් ඔයාගේ අතේ ඇඟිලි වලට වඩා පොඩි දුරක් පාවෙමින් තමයි තියෙන්නේ. ඉතින් මේ ලෝකේ අපි දකින සහ දැනෙන හැම දෙයක්ම ඇත්තක් කියලා විශ්වාස කරනවද? මොකද අපි මේ ජීවත් වෙන්නේ අපේ මොලේ විසින් මවපු මනක්කල්පිත ලෝකයක. අද අපි කතා කරමු ඔබේ මනස විසින් සම්පූර්ණයෙන් වෙනස් කරන විද්‍යාවේ අරුම පුදුම රහස් හතරක් ගැන. එහෙනම් වීඩියෝ එකට ලයික් එකක් දාගෙන let's go to the video. අංක 1 නියුට්‍රෝන තරු. විශ්වයේ තියෙන බරම සහ අద్භූතම දේවල් වලින් එකක් තමයි නියුට්‍රෝන තරු කියන්නේ. ලොකු තරුවක් පුපුරලා ගිහපුවම ඉතුරු වෙන මේ නියුට්‍රෝන තරුවකින් සාමාන්‍ය තේ හැන්දක ප්‍රමාණයක් ගත්තොත් ඒකේ බර කොච්චරද කියලා ඔයා දන්නවද? ඒකේ බර ටොන් බිලියන ගණක් වෙනවා. ඒ කියන්නේ බිලියන 8ක් වෙන්න මේ පෘථිවියේ මනුස්ස වර්ගයාගේ බර එකතු කළත් ඒක අර තේ හැන්දේ බරට සමාන වෙනවා. ඉතින් ඔයාලට තේරෙනව නේද මේ විශ්වය කියන්නේ කොච්චර පිස්සුවක්ද කියලා? ඉතින් මේ අන්ධකාරය ඇතුලේ තියෙන ග්‍රහලෝකන් තාරකා ඒ වගේම සෞරග්‍රහ මණ්ඩල මන්දාකිනි අතරේ තව කොච්චර රහස් හැංගිලා තියෙනවද මිනිස්සු හොයාගත්තේ නැති අద్භූත දේවල් කොච්චර තියෙනවද කියලා අපි තවමත් දන්නේ නැහැ. අංක 2 ඔයාගේ ඇඟ ඇතුලේ තියෙන සෞරග්‍රහ මණ්ඩලය. ඉතින් ඔයාගේ ඇඟ ඇතුලේ සෞරග්‍රහ මණ්ඩලය වගේ දිග දෙයක් තියෙනවා කියලා කිව්වොත් ඔයා විශ්වාස කරනවද? ඇහව ෂොක් වෙනව නේද? ඉතින් අහලා බලන්නකො මේ කතාව. ඔයාගේ ඇඟේ හැදිලා තියෙන සෛල ඇතුලේ තියෙන DNA ගැන ඔයා අහලා තියෙනව නේද? ඒත් ඔයා දන්නවද ඔයාගේ ඇඟේ තියෙන මේ හැම DNA එකක්ම එක පෙළට දිග ඇරියොත් මොකද වෙන්නේ කියලා? ඒක ඇත්තරම පෘථිවියේ නම් ප්ලූටෝ ග්‍රහලෝකයට ගිහින් ආයෙත් පෘථිවියට එන්න පුළුවන් තරම් දිගයි කියලා කිව්වොත් ඔයා විශ්වාස කරනවද? ඔයා හිතනවට වඩා ඔයාගේ ඇඟ ඇතුලේ තියෙන මේ යාන්ත්‍රණය මහා පුදුම සහගතයි. අංක 3 කාලතරමේ ඇත්තක්. රෑට අහස දිහා බලද්දී ඔයා ඇත්තරම මේ දකින්නේ අතීතය කියලා කිව්වොත් ඔයා විශ්වාස කරනවද? මොකද ආලෝකය ගමන් කරන්න කාලයක් ගත වෙනවා. ඉතින් මේ ඈත තියෙන තරුවලින් නිකුත් වෙන ආලෝකය අපේ ඇහැට එන්න අවුරුදු 10 ගණක් යනවා. සමහරක් විටක මේ කාලයේ අවුරුදු මිලියන ගණක් වෙනවා. ඒ කියන්නේ අද ඔයා දකින සමහර තරු මේ වෙද්දිත් විශ්වයේ විනාශ වෙලා ගිහිල්ලා ඉවරයි. අද ඔයා මේ දකින්නේ අවුරුදු 10 ගණනකට කලින් තිබුණ අතීතයක තියෙන සෙවණැලි විතරයි. අංක 4 ඔයා සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. ඔයා තමයි මේ විශ්වයේ. ඔයාගේ ඇඟේ දුවන ලේවල තියෙන යකඩ, ඔයාගේ ඇඟේ තියෙන අස්තිවල තියෙන කැල්සියම් මේ හැම දෙයක්ම නිර්මාණය වුණේ අද ඊයේ නෙවෙයි මීට අවුරුදු බිලියන ගානකට කලින් පුපුරලා ගියපු දැවැන්ත තරුව ඇතුලේ. ඒ කියන්නේ ඔයාගේ ඇඟේ ඇතුලේ තියෙන මේ හැම පදාර්ථයක්ම අවුරුදු බිලියන ගානක් පරණයි. ඉතින් ඔයා මේ විශ්වයේ කොටසක් නෙවෙයි, ඔයාට තමයි විශ්වය කියන්නේ. විශ්වය Taman ගැනම තේරුම් ගන්න, Taman දිහාම බලන නිර්මාණය කරපු අපූර්ව නිර්මාණයක් තමයි ඔයා කියන්නේ. මොකද මේ විශ්වයේ ඈත තියෙන තරු ගැන හොයන්න කලින් ඉස්සල්ලාම ඔයා කවුද කියලා හොයාගෙන ඉන්න. ඉතින් ඔයා දන්නවද ඈත විශ්වයේ කෙළවර ගැන හොයපු ඇරිස්ටෝටල්, ප්ලේටෝ වගේ දාර්ශනිකයෝ වගේම Taman ගැන හොයපු පෙරදිග දාර්ශනිකයෝත් ඉන්නවා. ඉතින් ඔයත් අනිත් අය කියන දේ අහන්නේ නැති Tamanටම කියලා ආවෙනිකත්වයක් තියෙන මේ ලෝකය වෙනස් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකේ ඔයා අහපු මායාකාරීම රහස අනිවාර්යයෙන්ම පහතින් කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ එක ෂෙයා කරලා ඔයාගේ යාළුවන්වත් පිස්සු වට්ටන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ පිස්සු හැදෙන වීඩියෝස් බලන්න මගේ channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. එහෙනම් ඔයා පරිස්සමෙන් ඉන්න. bye. I don't ever slow up, no I don't take